Excuse me. පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්? පුළුවන්. ඔයාගේ නම මොකක්ද? මගේ නම ටානුරි. ඒතර කසාද බදිනවනේ. ෂුවර් නැහැ. බදිනවනේ. ෂුවර් නැහැ. බැන්දොත්? බඳි. හරි. ඒ බැන්ද කාලෙක ඔයා හස්බන්ඩ්ටද වැඩිපුරම ආදරේ අම්මටද වැඩිපුරම ආදරේ? අම්මට. කෙලින්ම අම්මට ආදරේ? කෙලින්ම අම්මට. ඒ තාම පැහැදිලි උත්තරයක්. බොහොම ස්තුතියි. good bye. හරි? පොඩක් ඉන්න මේ මොනාර කියන්න තියෙනවා? ඒක තමයි. මා channel එකක් කරනවා. දැන් ඔයත් මගෙන් ප්‍රශ්නයක් අහුවනේ. ඒ මොකද ඒ සීන් එක මොකක්ද දෙන්නේ? මා channel එකක් කරනවා. මොකද්ද ඔයාගේ channel එක? මා TikTok channel එකක් කරනවා Tan Girl කියලා. Tan Girl. Tan Girl. ආහා. මටත් පුළුවන් ද ඔයත් එක්ක ඔයගෙන් පොඩි ප්‍රශ්නයක් අහලා වීඩියෝ එකක් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ප්‍රශ්න වලට මුහුණ දෙන්න බයත් නැහැ. අහන්න ප්‍රශ්න. ඉන්නේ නම් මාත් වීඩියෝ කරන්නකෝ. ඔයත් වීඩියෝ කරනවද? ඔව් මාත් වීඩියෝ කරනවා. හරි. කවුරු ප්‍රශ්න නැහැ ප්‍රශ්න නැහැ. හරි ගන්න. හරි. බබා මේකෙන් වීඩියෝ කරන්න. දැන් ඔයා මෙන්න මේ වගේ සිටුේෂන් එකකට මුහුණ දෙන්න. හැබැයි පුතේ මම මාත් මේක දානවා. හරි දාන්න. හරි. දාන්න. හරි කියන්නකෝ. දැන් මේකයි සිටුේෂන් එක. හරිද? දැන් ඔයා ඔන්න මැරි කරනවා කවදා හරි. වයිෆ් කෙනෙක් දැන් ඔයා ගන්නවා. හරි දෙවදෙන මැරිඩ්. හරිද? දැන් හොඳට සල්ලිත් තියෙනවා. හරිද? ඔන්න එකපාරට සල්ලි මුකුත් නැතිලා ඔයගොල්ලෝ පාරට වැටෙනවා. අපි කියන වයිෆුයි මමයි පාරට වැටෙනවා. ඉන්නම පාරට වැටෙනවා. දැන් හිතන්නකෝ මෙතන මේ වෙලාවේ දැන් ඕගොල්ලෝ මේ වෙලාවේ මේ පාරේ ඉන්නේ. ආහා. හිඟා කකා ඉන්නේ සත පහක් නෑ මුකුත්ම නැහැ. හරි මුකුත්ම නැහැ. දැන් එතකොට මම එනවා මෙහෙම ඇවිදා. මං ඇවිල්ලා අහනවා ඔයාගෙන්. ඔයා තෝරගන්නේ ඔයාගේ වයිෆ්ද මේ මාළේද කියලා මේ වෙලාවේ. මාළේ කො බලන්න. මෙති රත්තරන්. රත්තරන්. ඔව් කැරට් 24 රත්තරන් මේක හොඳ මාලයක් සුපිරි මාලයක්. දැන් මට පැහැදිලි වොන්න මං වගේ පැහැදිලිව අහනවා. ඔයා අහන්නේ මම කසාද බැදලා මං වයිෆ් එක්ක ඉන්න කාලෙක මං අසරණ වෙලා පාරටම වැටිලා. අතේ සතයක්වත් නැහැ. අතේ සත පහක් නැහැ දැන් ඔයාගේ. දවස් ගානකින් කාලත් නැහැ. කාලත් නැහැ. එතකොට වයිෆ්ද තෝරගන්නේ නැත්තම් මේ මාළේද? මං ඒ වෙලාවේ තෝරගන්නේ පැහැදිලිවම මං කියනවා මං තෝරගන්නේ මාළේ. ඉතින් එතකොට වයිෆ්ට ආදරේ නැද්ද? මම වයිෆ්ට ආදරේ. වයිෆ් මාත් එක්ක ඉන්නවා මං වයිෆ්ට ආදරේ හින්දාම තමයි මම මාළේ තෝරගන්නේ. නෑ නේද? එතකොට වයිෆ් ගියොත් එම ආදරේ නැහැ කියලා හිතනවා. වයිෆ් ගියොත් මං කොහොමත් ආදරේ නැහැ. මොකද යන කෙනා කොහොමත් යනවා. ආදරේ නම් කොහොමත් ඉන්නවා. එහෙම බෑ. ඒ වෙලාවේ මට ඕනේ සල්ලි. වයිෆ්ටයි මටයි කන්න බොන්න සල්ලි ඕනේ. දාලා ගියොත් වයිෆ් දාලා ගියොත් එයාම වයිෆ් දාලා යනවා නැති කෙනෙක් සල්ලි තිබ්බ නැත්නම් ඉන්නවනම් නැත්නම් යනවා. යා නෑ ඉතින් ඔයා තෝරගන්න මං කිව්වේ මාළේ. මං තෝරගන්නේ මාළේ. එහෙම බෑ. මාළේ දෙන්නද? බෑ. නෑ මේක ගේම් එකක් කිව්වා. මාළේ දෙන්න. සීරියස්ද කියන්නේ? ඔයා කිව්වනේ දෙනවා කියලා. හරි ඉතින් වයිෆ් තෝරගන්න මං කියන්නේ. ඔයාට ඕන උත්තරේ දෙන්න මට ඕනේ මාළේ. හරි ඉතින් ඒ උනාට ඉතින් දැන් කාර කතා කරන්න එපා නංගි මාළේ දෙන්න. guys මාළේ ගත්තා මොකද මේක ගේම් එකක් කිව්වා. එහෙනම් ගෙල්ලේ good bye අපි ගියා. හරිද? කරන්න දෙයක් නැහැ. හරිද? මගේ වර්ගෙන් එකයි බං මම පුරයි දම් තුනයි ඇස් දෙකයි කන් අපි එකයි නම් කුලයි බෙදයි ඕනෑ බං